දාලා තියෙන මුතුගලගේ ධනය රජයට පවරාගත යුතුයි. තකින් හිඟන්නතු. හිඟන්න. අපිත් සිටි 100 එකේ නුවරෙන කාලේ ලස්සන වාහන දැක්කා. හැබැයි ජීවිතේට හිතුවේ නෑ මේකගේ සල්ලි අපි ගන්න ඕන කියලා. මට හිතුනේ මේ වගේ වාහනයක් මම ගන්නවා කියලා. පේනද හිඟන්නෙක්ගේ මොලේ තියෙන එකේ වෙනස? මුන් තනිකර මුන් ඔන්ලයින් හිඟන්න. මුන් ඔන්ලයින් ඇවිල්ලානේ මේව ගහන්නේ. යපුම් මානසිකත්වෙන්නේ තියෙන්නේ. මේ කුහකකම මේ මෝඩකම අනිත් එක මේ අර දැන් එයාපෝට්ස් තියෙන්නේ කනට ගහගන්න හරිද ඒකට පොඩි පවුච් එකක් තියෙනවනේ මේ ඉනේ දාගෙන යන්නේ ඒක රවුන්ඩ් කළා මයෙන් ගහලා මේක හෙලිකොප්ටර් එකේ යතුරුද මෙහෙම උන් තමයි මේ අපෙන් අහන්නේ මේ මිනිස්සුන්ට උදව් කරපේවා ගැන එතන බලන්න ඕන ළමයි යන කාලය ඒ අඩු කාලයක් ඇතුළත ඒ වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටිකක් ගෙනහෙන් දෙන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ ඕකගේ යනවා මිසක්. ඉතින් මම රජයට බරක් නොවි මිනිස්සුගේ බදු මුදල් වලින් සල්ලි ගන්න නැතුව ගොම්පාට් දාන්න නැතුව මම ගියා ඕකේ. මම ගිහලා කරලා ආවා. අනිත් එක මගෙන් අහලා මිනිස්සුන්ට අත වෙනුවේ ඇයි? අතවනන්න නැතුව මොකද්ද වනන්නේ මම? අතවනාගෙන ආවා. අන්තිමට අහනවා මේ මොකද්ද? දේශපාලනයට එනවා. දේශපාලනයට එන්න ඕන. යකෝ දේශපාලනයකට එන්න මම බෙහෙත් අරගෙන කොත්මලේ යන්න ඕනද? ඔය මාත්‍රකාවට දාලා ඕන මිනිහෙකුට මට ගෙයියේ. ඕන කෙනෙකුට මට ගෙයියේ. අවසාන වශයෙන් කියලා තිබ්බා මුතුගල මේ කරන්නේ මාකටිං නම හදාගන්න. එහෙමයි මට මාකට් කරන්න ඕනේ නැහැ. ලංකාවේ ලොකුම බයෝපන්තිය මට තියෙන්නේ. අවුරුද්දකට තනි ගුරුවරයෙක්ගෙන් වැඩිම මෙඩිසින් යන ප්‍රමාණය යන්නේ මගෙන්. අවුරුදු 31කින් වයඹට අයිලන්ඩ් ෆස්ට් ගෙනාවා. ආය අමුතෙන් මාකටිං කරන්න දේවල් මට ඕනේ නැහැ. ඔය තියෙන හිතේ කුහකකම අඳුන ගන්න ඕන ඕක. ඊර්ෂ්‍යාකාර කුහකකම තමයි රට මෙච්චර ජරා තත්ත්වයකට ඇදලා දැම්මේ. ඒ නිසා කවුරු හරි ඥාතියෙක් හරි ඉන්නවා නම් ඔය වගේ අපතෙක් මේ උත්තර ටික දෙන්න. අනිත් එක මට දේශපාලන ලේබල් අලවන්න එපා කියන්නේ. මේ ටියුෂන් කරන්නේ උන් දෙන්නේ තුන් දෙනෙකුත් කියනවා. මුතුගල සර්ට මේ හෙලිකොප්ටර් යන්න තු මේ මුදල දෙන්න තිබ්බා. ඉතින් ඒ වගේ පොඩි වෙලාවකට උදව් කරලා බලහල්ලකෝ ගිහින්. මිනිස්සු එහෙම දුක් ගැනවිල්ලක් කියනකොට ඒකට සංවේදී වෙලා. ඒ වෙලාවට කට වහගෙන ඉන්නවා. තමන් ළඟ තියෙන 1 රුපියලක් හොලවන්නේ. කරන එකට තමයි කියන්නේ. තව දෙයක් අපි ළමයි බර ගානකට ෆ්‍රී කාඩ් දුන්නා. මේ ප්‍රශ්නෙන් පීඩාවටපත් වෙච්ච ගෙවල් පිටින් නායකයෙක් ළමයි හිටියා. පොත්පත් ටික නැති ළමයි ඉන්නවා. මම දැන් ඊයේත් කෑගල්ලේ පන්ති ඇතුළට ගියේ එළියේ හම්බෙච්ච ළමයෙක්ට ඒ දුක් ගැනවිල්ල අහලා ෆ්‍රී කාඩ් එක දීලා. ඒ අතරේ ඔය ප්‍රශ්න වලට මුණ පාපු හැම ළමයෙකුටම ෆ්‍රී කාඩ් දෙනවා ගැටලුවක් නැහැ ඇවිල්ලා ඒවා සනාථ කරලා ඒක ඉල්ල ගන්න.